අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් විත් හිමා අපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් දුෂේනි මියුරන්ගේ සිල්වා සහ සචින් ලියනගේ කියන්නේ ලංකාවේ බොහෝ ජනප්‍රිය නළුවෙක් සහ නිලියක්. ඉතින් මේ දෙන්නගේ ආදරාන්දරය පසුගිය කාලේ සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් ජනප්‍රිය වෙලා තිබ්බා. ඉතින් මේ වෙනකොට මේ ආදරාන්දරේ දෙදරා ගිහිල්ලා කියලා බොහෝ දෙනෙක් පවසනවා. ඉතින් ඒ වගේම සචින් ලියනගේගේ සහ මේ විදිහට දුෂේනි මියුරන්ගගේ සමාජ මාධ්‍ය තුළ ඒ දෙන්නගේ තිබ්බ කපල් ෆොටෝස් එහෙමත් හැම දෙයක්ම අයින් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මේගොල්ලෝ තාම නිල වශයෙන් මේගොල්ලන්ගේ සමාජ මාධ්‍ය හරහා මේගොල්ලන්ගේ ආදර අන්දරේ නතර වෙලාද කියලා ප්‍රකාශයක් සිද්ධ කරලා නැහැ. හැබැයි බොහෝ දෙනෙක් කියන විදිහට මේ වෙනකොට මේ ආදරේට ඇස් වහකට වහවැදිලා මේක දෙතරා ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට කට්ටිය විවිධාකාරයේ පෝස්ට් දානවා මේ ආදරය මේ ආදර කතාවත් මේ වෙනකොට ඉවරයි කියලා. ඉතින් අපි ඒ වගේ පෝස්ට් එකක් බලමු. දුෂේනි සචින් එක්ක එකට ඉන්නකං සචින්ට මඩ ගැහුවා. දැනුත් මඩ ගහනවා. දැන් දෙන්න වෙන්නුනාට පස්සෙවත් එයාට පාඩුවේ ඉන්න දෙන්න. අනික මෙහෙම බ්‍රේකප් වුණ පළවෙනි සෙලිබ්‍රිටි කපල් එක මෙයාලා නෙමෙයි. මේක එච්චර ලොකු දෙයක් කරගෙන දඟලන්න එපා. දැන් කොහොම හරි දෙන්නම ගොඩක් සතුටින් ඉන්නවා. ඒ වගේම ඒ දෙන්න ගැලපෙන්නේ නෑ. අනේ මම නම් කියන්නේ හොඳයි. සචින් දුසේනි කිසිසේත් ගැලපෙන්නේ නැහැ. දුෂේනි තාත්විකව රඟපානවා. මා කැමතිම නිලයක්. ඔබ දෙදෙනාට සුබ පැතුම්. සචින්ව දුෂේනිට ගැලපෙන්නේ නැහැ. දෙදෙනාටම සුබ පැතුම්. ඉතින් මේ දෙන්නගේ ආදරය නතර වුණා නම් මේ විදිහට තමයි කට්ටිය කියලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මේ විදිහට බ්‍රේක්අප් වුණා නම් ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් විදිහට කට්ටිය ප්‍රකාශ කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ කියන විදිහට දුෂේනි කියන්නේ ගොඩක් කියුට් පුංචි ගැහැණු ළමෙක්. ඉතින් එයාට සචින් වගේ කෙනෙක් ගැලපෙන්නේ නැහැ කියලා ගොඩක් අය කියනවා. ඒ වගේම සචින්ට දුෂේනි නිසා කට්ටිය මඩ ගහනවා කියලා සචින්ගේ ෆෑන්ස්වත් කියනවා. ඉතින් කොහොම නමුත් අපි බලමු ඉස්සරහට මේගොල්ලෝ ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා යම්කිසි පෝස්ට් එකක් දාලා මේ ගැන හරියටම කියයිද කියලා. ඉතින් කොහොම නමුත් මේගොල්ලෝ කලින් හිටියේ ගොඩක් ෆොටෝස් දානවා, වීඩියෝස් දානවා. ඉතින් ඒ විදිහට මේ වෙනකොට ඒගොල්ලන්ගේ Facebook වල TikTok වල මේ විදිහේ කපල් ෆොටෝ වීඩියෝ කිසිවක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ දාන යම් පෝස්ට් වලින් පෙන්නුම් කරන්නේ ඒගොල්ලෝ ගොඩක් සතුටින් තනියම ඉන්නවා කියන බව සමාජයට පෙන්වන්න. ඉතින් ඔය විදිහට තමයි සචින් දුෂේනි ආදර කතාව ගැන තොරතුරු සඳහන් වෙන්නේ. ඉතින් පහුගිය කාලේ ඉසුරුගෙයි ඒ වගේම දේශානිගේ ආදර කතාව ගැන ගොඩක් කට්ටිය කතා වුණා. ඉතින් ඒක ඉවර වෙනවත් එක්කම මෙන්න මේ විදිහට හැමෝම ආදරය කරන සචින් දුෂේනි ආදර කතාවටත් ඇස්වහ වැදිලාද කියලා අපිට හිතන්න ඉතුරු කළා. ඒ කතාව ඒගොල්ලෝ නතර කරලා තියෙනවා කියලා පේනවා. ඉතින් ඉස්සරහටත් මේ වගේ තොරතුරු අරන් එනවා gossip with hima YouTube නාලිකාව මගින්. ඉතින් බලාගෙන ඉන්න ඔයා තාමත් අපේ subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා දැන්ම අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් ඉතින් අය පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. හැම දිනකටම සුබ දවසක් වේවා.